ඇයි මේ දිත්වා කුණාටුව මේ තරම් ඉක්මනින් අප පුංචි දිවයින වෙලාගෙන මේ මහා ගම් වතුරක් ඇති කරලා මුළු දිවයිනටම එකපාර ගම් වතුරක් ඇති කරන්න තරම් දරුණු වුණේ. ඇත්තටම අපි කරපු වැරද්ද මොකක්ද? බොහෝ අය දන්නේ නැහැ. සෝබා දහම අපි රැකගත්තොත් තමයි සෝබා දහම අපිව රකින්නේ. වෙලාවකට හිමින්සරේ අපේ මූද කාදනය කරගෙන රට ඇතුළට එනවා. ඉරෝෂන්. එතකොට කාලගුණය වෙනස් කරනවා. හදිසියෙම භූකම්පාවල් ඇති කරනවා. බොහෝ රටවල ගිනි කඳු පුපුරවනවා. මහා ගම් වතුර එනවා, සුළි සුළං එනවා, දූවිලි සුළං, ටොනාඩෝ, දිය කඳන් අමරවලා අහසට ගන්නවා. මේ වගේ භූගත විපර්යාස සිදු වෙනවනේ ගොඩාක්. එතකොට පරිසරය, අපේ ඉකෝසිස්ටම්ස්, දේශගුණය, ඒ වගේම අපේ ලෑන්ඩ්ස්කේපින් වෙනස් කරනවා විතරක් නෙමෙයි, පැලෑටි සහ ජීවින්ගේ වෙනස්කම් පව ඇති වෙනවා. ගිනි කඳු පුපුරලා හැරීමෙන් පරිසරයට බොහෝ හානි වෙනවා. ඒ පරිසරවලට අලු වලින් සමහර දූවිලි අහසට වීදිලා හිරු එළිය අවරෝධ වෙනවා. ශීතල දේශගුණයන් ඇති කරනවා. නොයිකුත් විපර්යාසයන් වෙනවා. භූගත ප්ලේට්ස් වෙනස් වීමෙන් අසල්වැසි රටවලට බොහෝ වෙලාවට මූද මැද ඇති වුණොත් සුනාමි බාධක බලපානවා. අලුතින් කඳු මතුවෙනවා, කඳු තැනිතලා වෙනවා. ඒ කියන්නේ භූමිකම්පා වලින් වෙන දේවල්. ඒ වගේම සුනාමි නිපදවනවා. සුළඟින් ජලයෙන් පස සූරා හැරීමෙන් ගල් පෙරටිලා කඳු ණය යනවා. පහත් බිම් ඇති වෙනවා. මීට අමතරව මේ අපි කරන වැරදි නිසාම මේ කක්ෂ චක්‍රයේ සයිකල්ස් වෙනස් වෙන්නත් පුළුවන්. එතකොට මේ විකේන්ද්‍රිකත්වය නිසා හිරු එළිය කෙලින්ම රේඩියේෂන් වෙන්නේ නැහැ පෘථිවියට. විකෘති වෙලා නොයෙකුත් පළාත්වල අයිස් යුග ඇති වෙන්න පුළුවන්. එතකොට හිරු එළියෙන් දැවෙන යුග ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අයිස් කඳු දිය කරනා වගේ වෙනකොට මොකද වෙන්නේ? මුහුද වැඩි වෙනවා, පොළොව අඩු වෙනවා. මුහුදේ ජලය වැඩි වෙනවා. දැන් මේවා කිසිම ජගතෙකුට වෙනස් කරන්න බෑ හිතුණු වෙලාවට. ශීත ග්‍රීෂ්ම ඍතු වෙනස් වෙනවා, කාලගුණය වෙනස් වෙනවා, නියංගය ෂණයකින් වෙනස් කරන්න පුළුවන් පරිසරය, ඒ වගේම ගම් වතුරෙන් වෙනස් කරන්න පුළුවන් පරිසරය. දැන් විද්‍යාඥයින්ටයි වෙනත් ලෝක බලවතුන්ටයි බැරි වෙලා තියෙනවා සෝබා දහමට එරෙහිව ඇතිවන ක්‍රියාකාරකම් පාලනය කරන්න, නවත්තන්න. අපි මහ ලොකුට උජාරම් මනිනවා කර්මාන්ත විප්ලවයක් ගැන කියලා. ඒ වුණාට මොකද්ද මේකෙන් වෙලා තියෙන්නේ? මේ පරිසර හානිය. දැන් ෆොසිල් ෆුවල්ස්, එතකොට කෝල් නැත අඟුරු, එතකොට ඔයිල් ගෑස් මුදා හැරීම එන්නෙම වැඩි වෙනවා. ඒ වගේම හරිතාකාර වායු විමෝචනය නැත්තම් ග්‍රීන් හවුස් ගෑස් එමිෂන්ස්, ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් එමිෂන්ස් වැඩි වැඩි වෙනවා. ලෝක උණුසුම වැඩි වෙනවා, කාලගුණය වෙනස් වෙනවා, සෝබා දහමේ බැලන්ස් එකට හිරිහැර වෙනවා. දැන්ට මුළු ලෝකයේම පෘථිවි තලයේ නිතර ඇති වෙන කාලගුණ දේශගුණ විපර්යාස නිසා ලක්ෂ ගණන් මිනිස් ජීවිතවලට විවිධ අයුරින් බලපාලා තියෙනවා. දැන් අපේ සෞඛ්‍ය, ආහාර වගාවන්, නිවාස, ජීවිත ආරක්ෂාව, මේ ක්‍රියාකාරකම් සියල්ලටම මේක බලපානවා. විශේෂයෙන් අපේ කුඩා රටවල් වල, දූපත්වල ජීවත් වෙන මිනිසුන්ට මේක හරි දරුණු අසාධාරණයක්. ඒ වගේම සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට මේක මහා හානියක් වෙනවා. ඉතින් බොහෝ වෙලාවට සෝල්ට් වෝටර් ඉන්ට්‍රූෂන් වගේ ඒවා කියන මේ මුහුදු මට්ටමේ ලුණු රට ඇතුළට ආක්‍රමණය වීම, අයිස් කඳු දියවීම, එතකොට මේවා වෙනස් කරන්න බැරි ඒවා. ඉරිවර්සිබල් නැත්තම් ආපහු හැරවිය නොහැකි ඒවා. අපි දැක්ක පසුගිය කාලේ ලෝ පුරා වගේ අපේ රටෙත් හැමතැනම වරින් වර හදිසි ගිනි ගැනීම් ඇති වෙනවා. අඩුවක් නැතුව තිබුණා. ඉතින් අප විසින්ම උණුසුම් කරපු පරිසරය නිසා අපිට ඒ ප්‍රතිඵල ලැබෙනවා. නැත්තම් මේ වගේ මේ තද කුණාටු, ඉන්ටෙන්ස් ස්ටෝම්ස්, ඒ වගේම මේ ජෛව විවිධත්වය අඩු වෙන්න පුළුවන්. ඩික්ලයිනින් බයෝඩයිවර්සිටි. එතකොට මේ වගේ අපරාධ අප විසින්ම ඇති කරපුවා.
අපි ශෝක වෙනවා මේ ගම් වතුරෙන් පීඩා විඳින අපේ ජනතාව අපිට අහිමි වෙච්ච සහෝදර ජනතාව පිළිබඳව අපි ශෝක වෙනවා. ඉක්මනින්ම යථා තත්ත්වයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.